ඔයාලා කරන එඩිට්ස් වල ෆයිනල් අවුට්පුට් එකේ තියෙන ෆෝල්ඩර් එකත් මෙන්න මේ වගේද? Stop it. Get some help. changes ඔයාලා අහන්න අකමැතිම වර්ඩ් එක. මම එහෙම කිව්වේ. අපි සාමාන්‍යයෙන් වීඩියෝ එඩිට් එකක් නැත්නම් ඇනිමේෂන් එකක් හරි මොකක්ම හරි ප්‍රොජෙක්ට් එකක් කරද්දී අපිට වැඩිපුරම අහන්න හම්බ වෙන වචනයක් තමයි මම හිතන්නේ ඔයාලට අත්දැකීම් ඇති changes. මගේ එක්ස්පීරියන්ස් එකත් එක්ක changes අඩු කරගන්න විදිය ටිප්ස් ටිකක් ගැන තමයි මම මේ වීඩියෝ එකේ කතා කරන්නේ. වැඩි කතා නැතුව අපි වීඩියෝ එකට යමු. මම සාමාන්‍යයෙන් ප්‍රොජෙක්ට් එකක් ස්ටාර්ට් කරන්න කලින් ඉස්සෙල්ලාම කරන්නේ ක්ලයන්ට් ෆයිල් එයාගේ බ්‍රෑන්ඩ් එක ඇනලයිස් කරන එක. අපිට මේකට උදව් වෙනවා ක්ලයන්ට්ගේ බ්‍රෑන්ඩින් ගයිඩ්ලයින් එක. ඔයාලට පුළුවන් මේක රික්වෙස්ට් කරන්න. ඊට අමතරව අපිට පුළුවන් ක්ලයන්ට්ගේ වෙබ්සයිට් එක චෙක් කරන්න. එතකොට වෙබ්සයිට් එකේ යූස් කරලා තියෙන ටෙක්ස්ට්, ෆොන්ට්ස් කොහොමද යන්නේ, කලර්ස් කොහොමද යන්නේ. ඊට අමතරව ඒගොල්ලන්ගේ සෝෂල් මීඩියා channels තියෙනවා නම් ඒගොල්ලෝ කලින් පෝස්ට් කරලා තියෙන්නේ කොහොමද? ඒ දේවල් ගැන මුලින්ම පොඩ්ඩක් ඇනලයිස් කරලා ඉන්න ඕනේ. ඒක අනිවාර්යයෙන්ම ඔයා කරගෙන යන ප්‍රොජෙක්ට් එකට වැදගත් වෙනවා. ඊළඟ එක තමයි ඔයාට මේ ප්‍රොජෙක්ට් එක ආවට පස්සේ මේකට අදාළව මොකක් හරි රිෆරන්ස් වීඩියෝ එකක් තියෙනවද කියන එක ඔයා ක්ලයන්ට් එක චෙක් කරගන්න ඕනේ. සමහර විට ක්ලයන්ට් මේ රික්වයර්මන්ට් එක හදද්දී ගොඩක් වෙලාවට රිෆරන්ස් වීඩියෝස් පාවිච්චි කරනවා. ඒක සමහර විට YouTube එකේ තියෙන වෙන ඇඩ්වර්ටයිස්මන්ට් එකක් වෙන්න පුළුවන්. නැත්නම් වෙන කෙනෙක් කරලා තියෙන ඇනිමේෂන් එකක් වෙන්න පුළුවන්. එහෙම රිෆරන්ස් එකක් තියෙනවා නම් ඔයා අනිවාර්යයෙන්ම ඒක ඉල්ල ගන්න ඕනේ. හැබැයි ඒ රිෆරන්ස් එක අපි ID එකක් ගන්න පාවිච්චි කරනවා මිසක් අපි 100% ඒකම කොපි කරන්න යන්නේ නැහැ. ඒකම කොපි කරන්න යන්නේ එච්චර හොඳ වැඩක් නෙමෙයි. ඊළඟ දේ තමයි ඔයාට හම්බෙන ස්ක්‍රිප්ට් එක. එහෙම නැත්නම් නැරේෂන් එකක් හම්බ වෙනවා නම් මේකට අදාළව ඔයාගේ ෆ්ලෝ එක හදාගන්න එක. ඔයා මුලින්ම කරන්න ඕනේ ෆ්ලෝ එක හදාගෙන ඊට අදාළව ඔයාගේ සීන්ස් ටික හරි ඔයා එඩිට් එක කරගෙන යනවා නම් හරි ඒ පිළිවෙලට ඔයා ප්‍රොජෙක්ට් එක ස්ටාර්ට් කරන එක. ඊළඟ දේ තමයි වීඩියෝ එක ස්ටාර්ට් කරාට පස්සේ මුලින්ම මම සාමාන්‍යයෙන් කරන්නේ තප්පර 10ක 15ක 20ක ඒ වගේ පොඩි ෆස්ට් කට් එකක් ක්ලයන්ට් දෙනවා. හැබැයි ඒක දෙද්දි මම අනිවාර්යෙන් කියනවා මේක තාම කලර් ග්‍රේඩ් කරලා නැහැ. මේකට තාම සවුන්ඩ් ඉෆෙක්ට්ස් ඇඩ් කරලා නැහැ. මේකට තව ඉෆෙක්ට්ස් ඇඩ් වෙන්න තියෙනවා. මේක අපේ ෆ්ලෝ එකට යනවාද කියන එක කන්ෆර්ම් කරගන්න තමයි මම එව්වේ කියන එක මම අනිවාර්යෙන් ක්ලයන්ට්ට කියනවා. ඒ ස්ටෙප් එකේදී ඔයා යන පාත් එක වැරදි නම් අනිවාර්යෙන් ක්ලයන්ට් ඔයාව ඇඩ්වයිස් කරනවා. ඔයා එහෙම කරන්නේ නැතුව ඔයා ප්‍රොජෙක්ට් එක දිගටම කරන් ගිහිල්ලා ඔයා ක්ලයන්ට් එක සබ්මිට් කරලා ක්ලයන්ට් එකට කැමති වුණ නැත්නම් ඔයාගේ ටයිම් එක අපරාධයි. ඊළඟ දේ තමයි ඔයා මේකට යූස් කරන කලර් ග්‍රේඩ් ඒ වගේම ඇනිමේෂන් යූස් කරනවා නම් ඊට පස්සේ සවුන්ඩ් ඉෆෙක්ට්ස් අනිවාර්යයෙන්ම යූස් කරනවා. එතකොට ඒ වගේ දේවල් කරද්දී මොන හරි චේන්ජ් එකක් ආවොත් ඒකට අවශ්‍ය ෆ්ලෙක්සිබිලිටි එක තියාගෙන තමයි අපි එඩිට් එක ඉස්සරහට කරගෙන යන්න ඕනේ. මොකද ඒක මොන හරි චේන්ජ් එකක් ආවොත් ඒ ටයිම්ලයින් එකේ තියෙන ෆ්ලෙක්සිබිලිටි එක තියාගන්න එක චේන්ජ් එකක් කරන්න නැද්දි ගොඩක් වැදගත් වෙනවා. ඒ නිසා ඔයා එඩිට් එක කරද්දී අනිවාර්යයෙන් මේක චේන්ජ් එකක් ආවොත් මට මේක ලේසි වෙන විදියට මම මේක කරගෙන යන්න ඕනි කියන එක ඔළුවේ තියාගෙන ඒ එඩිට් එක කරගෙන යන එක ඉස්සරහට ගොඩක් පහසුවක් වෙනවා. හරි දැන් අපි එඩිට් එක හරි ඇනිමේෂන් එක හරි කරලා ඉවරයි. අපි මේක ෆයිනල් එක දැන් සබ්මිට් කරනවා. අපි මේක සබ්මිට් කරාට පස්සේ ක්ලයන්ට් සමහර විට මේක එයාගේ අනිත් ටීම් එකේ කට්ටියත් එක්ක ෂෙයා කරගෙන ඒගොල්ලන්ගේ ෆීඩ්බැක්ස් අරගෙන අපිට ආපහු රවුන්ඩ් එකක් එනවා. ගොඩක් වෙලාවට කට්ටියකින් චේන්ජස් අරගෙන එක එක අයගේ අයිඩියාස් අරගෙන මික්ස් එකක් විදිහට තමයි අපිට චේන්ජස් සමහර වෙලාවට ලොකු ලිස්ට් එකක් එන්න ඉඩකඩ තියෙනවා. මට එහෙම ඇවිල්ලා තියෙනවා. Why are you running? එහෙම ආවම බය වෙන්න එපා. ඉස්සෙල්ලාම කරන්න ඕන දේ තමයි ඔයා චේන්ජස් ටික හොඳට ඔලුවට දාගන්න ඕනේ. ක්ලයන්ට් එවන චේන්ජස් ඔක්කොම ටික අපි කරන්න ඕනේද? ඉස්සෙල්ලා මම කරන්නේ චේන්ජස් ටික හොඳට බලනවා. ක්ලයන්ට් සමහර දේවල් සජෙස්ට් කරාට මොකද මේකේ ක්‍රියේටිව් සයිඩ් එක දන්නේවා. මොකද අපි එඩිට් එකක් කරද්දී අපි මේකට ට්‍රාන්සිෂන් එකක් හරි සවුන්ඩ් ඉෆෙක්ට් එකක් හරි මොකක් හරි දෙයක් ඇඩ් කරනවා නම් ඒකේ ක්‍රියේටිව් පාර්ට් එක තියෙන්නේ අපි ළඟ. එතකොට අපි අපේ ක්‍රියේටිවිටි එක යූස් කරලා තමයි අපි මේ වීඩියෝ එක හරි ඇනිමේෂන් එක හරි අපි ඩෙවලොප් කරන්නේ. ක්ලයන්ට් මොකක් හරි දෙයක් රිමූව් කරන්න හරි චේන්ජ් කරන්න හරි රික්වෙස්ට් කරොත් ඔයාට හිතෙනවා නම් මේක ඇත්තටම මෙතන තිබ්බොත් හොඳයි කියන එක ඔයාට පුළුවන් ඒක ක්ලයන්ට්ට පිච් කරන්න. ඒක අනිවාර්යෙන් කරන්න. ඒ වගේ දේවල් පිච් කරාම සමහරවිට ක්ලයන්ට් කියනවා ඔව් ඇත්තටම මෙහෙම දෙයක් තියෙනවා අපි හින්දා මේක මේ විදිහට තියමු කියන එක. මට එහෙම වෙලා තියෙනවා. එහෙම වෙන්නත් පුළුවන්, එහෙම නොවෙන්නත් පුළුවන්. හැබැයි ඔයා අනිවාර්යෙන් try කරන්න. මොකද ඒකේ ක්‍රියේටිවිටි එක තියෙන්නේ ඔයාගේ අතේ. පොඩි ටිප් එකක් දෙන්න. හිතන්න ඔයායි දාපු සවුන්ඩ් ඉෆෙක්ට් එක හරි මොකක් හරි ඒ ක්ලයන්ට් චේන්ජ් කරන්න කියන එක ඔයා කැමති එකක් කියලා. ඒ වගේ වෙලාවට ඔයාට ඒක ඩිලීට් කරන්න වගේ හරි ඔයාට ඒක මොඩිෆයි කරන්න වගේ හරි පොඩක් හිත දෙන්නේ නැත්නම් අනිවාර්යෙන් ඔයා වාගේ සීක්වන්ස් එක හරි ප්‍රොජෙක්ට් එක හරි ඩුප්ලිකේට් එකක් තියාගන්න. මේක මොකද ඔයාට කොයිම වෙලාවක හරි අනිවාර්යෙන් වැදගත් වෙන්න පුළුවන්. හරි අපිට දැන් චේන්ජස් ආවනේ. ඔයා ඉස්සෙල්ලම කරන්න ඕනේ දේ තමයි ඔයාගේ ඔරිජිනල් ටයිම්ලයින් එකේ චේන්ජස් කරන්න යන්න එපා. අනිවාර්යෙන්ම ඔයා ටයිම්ලයින් වර්ෂන්ස් මැනේජ් කරන්න ඕනේ. අපි හිතමු චේන්ජස් ස්ටෙප්ස් 3ක් ගිහිල්ලා ක්ලයන්ට් සමහරලාවට කියන්න පුළුවන් අපි පළවෙනි ඔප්ෂන් එකට යන්න කියලා. ඒ කියන්නේ මුලින්ම තිබ්බ එකට. එතකොට ඔයාගාව බෑකප් එකක් නැත්නම් ඔයා අසරණයි. ඔටෝ සේව් කියන ෆන්ක්ෂන් එක ඔයා එනේබල් කරලා තිබ්බේ නැත්නම් ඔයා තවත් අසරණ වෙනවා. ඔටෝ සේව් කියන ෆන්ක්ෂන් එක අනිවාර්යයෙන්ම එනේබල් කරලා තියාගන්න. මොකද ඒක ගොඩක් වෙලාවට අපිට වැදගත් වෙන්න පුළුවන්. ඉතින් ඔන්න ඔහොම තමයි මම චේන්ජස් එක ඩීල් කරන්නේ.